අද අරන් ආවේ ගොඩක්ම ආසාවෙන් කරන්න බලාගෙන හිටපු රෙසිපි එකක්. මේක ආප්ප රෙසිපි එක. ඉතින් මේක ගොඩාක් දවස් ඉඳන් මම කරන්න බලාගෙන හිටපු රෙසිපි එකක්. මම මේක කඩේ හාල් පිටි වලින් නෙමෙයි, ගෙදරම හාල් කොටාගෙන ලේසි විදිහට හදාගන්න ක්‍රමයක් තමයි කියලා දෙන්න හදන්නේ. මම ප්ලේන් ආප්ප, බිත්තර ආප්ප, කිරි ආප්ප සහ පැණි ආප්ප කියන වර්ග හතරම හදාගත්ත එකම බැටර් එකකින් ඔයගලන්ට වීඩියෝ එක අවසානය වෙනකන් නරඹන්න මේ විදිහට ක්‍රිස්පි එකට ආප්ප හදාගන්නේ කොහොමද කියලා මට ඔක්කොටම පැය 3ක් වගේ තමයි ගියේ. ඒ කියන්නේ හාල් පෙගෙන්න තියෙන පැය දෙකට අමතරව පැයක් වගේ ඇතුළත මට මේ ආප්ප ටික ඔක්කොම හදාගන්න පුළුවන්. ඉතින් අවසාන වෙනකන් නරඹන්න හැමෝම. මේ අරන් තියෙන්නේ සුදු හාල්. සුදු හාල් කප් එකක් මෙතන තියෙන්නේ. ඔයගලන්ට පිටරට ඉන්න අය ඉන්නවා නම් බාස්මති හාල් ගන්න පුළුවන්. ඒකෙනුත් මේ විදිහටම රසට එනවා. මම බාස්මති හාල් එකෙනුත් හදලා තියෙනවා මීට කලින්. ඉතින් මේ හාල් එක ඔයගලන්ට දැන් මම මේ ටික හොඳට හොදලා පෙඟෙන්න තියාගන්න ඕනේ. මෙතින් මම ගත්ත කප් එක මේ මෙෂරින් කප් එකකට වගේ ප්‍රමාණයක් හල්ලනවා. ඉතින් හැමෝටම මෙෂරින් කප්ස් නැති නිසා මම මේ කප් එක පෙන්නන්න ගත්තේ. ඉතින් මේ තියෙන හොදලා ගත්ත හාල් ටික මේක මම පැය දෙකක් හොඳට පෙඟෙන්න තියාගන්න ඕනේ වහලා. ඉතින් ඒ අතරතුර මම ආප්ප තාච්චිය පදම් කරන විදිහ කියලා දෙන්නම්. මේ තියෙන්නේ ආප්ප තාච්චිය මගේ. මේක කඩෙන් අරගත්ත ආප්ප හදන්නම තියාගත්ත තාච්චියක්. ඉතින් මේකේ හොඳට බලන්න ඕනේ ඔයගොල්ලෝ ගන්නකොට මේ විදිහට කඩතොලු තියෙනවද කියලා හොඳට අත ගාලා බලන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මං සාමාන්‍යයෙන් බැදුම් හදන තාච්චිය. ඉතින් ඒකෙත් ඔයගලන්ට හදන්න පුළුවන් හොඳට අර ඇලුමිනියම් වගේ තියෙනවා බ්‍රෂ් එකක් වගේ එකක්. ඉතින් ඒ බ්‍රෂ් එකෙන් හොඳට මැදලා ඔයගලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බැදුම් හදන තාච්චිය වුණත් මේ ආප් වලට ගන්න පුළුවන් බය නැතුව. කඩතොලු නැත්තම් ඕනම තාච්චියක් මේ ආප්ප හදන්න අරගන්න පුළුවන්. මං එහෙම හදලා තියෙනවා මීට කලින්. ඉතින් මේ තියෙන්නේ මගේ ආප්ප තාච්චිය. ඒකට එන මූඩිය සහ හැන්ද තාච්චි ගන්නකොට මේ දෙකත් මේකත් එක්කම හම්බ වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් මේක අරන් තියාගෙන හිටියොත් මං අද මේ විදිහට තමයි මේකෙන් තමයි ආප්ප හදාගන්නේ. ඉතින් බලමු කොහොමද දැන් මම මේ මෙතන පැය දෙකකට පස්සේ මං පොඟෝලා ගත්ත හාල් ටික. හාල් එක ඔයගලන්ට පෙඟිලාද කියලා බලන්න නම් මේ විදිහට හාල් ඇටයක් අතට අරගෙන මේ වගේ ටිකක් පොඩි කරලා බලනකොට දෙකට තුනට කැඩෙනවා නම් ලේසියෙම හාල් ටික පෙඟිලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ පෙඟිච්ච හාල් ටික හොඳට පෙරාගෙන එනවා. මේ තියෙන්නේ වතුර පෙරාගත්ත හාල් ටික. අපිට අවශ්‍ය වෙනවා පොල් කිරි, හොඳ උකු පොල් කිරි කප් එකක්. මම මෙතන අරන් තියෙන කප් එකක්. නමුත් මට කප් එකම ගියේ නැහැ. මම අවසාන වෙනකම් බලන්න මම අවසාන වෙනකම් බලුවොත් ඔයගලන්ට හොයාගන්න පුළුවන් කොහොමද කියලා. මේ තියෙන්නේ දිය කිරි. මේකෙන් තමයි මම මේක බෙන්ඩ් කරගන්නේ. ඒත් එක්කම මෙතන තියෙනවා ඊස්ට් මේ තේ හැඳි භාගයක්. ඒත් එක්කම තියෙනවා සීනි තේ හැඳි එකක්. මේ සීනි එක අත්‍යවශ්‍යයි. මොකද ඒකෙන් තමයි අපිට වටේ කර වෙලා ක්‍රිස්පි එකට ආප් එක හැදෙන්නේ. මාරි බිස්කට් අරවා මේවා මුකුත් දාන්න අවශ්‍ය නැහැ මේකට. මේ ටික තමයි මගේ අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් මේ ටික බලා ගන්න. මම මේක බ්ලෙන්ඩර් කරලා අරගෙන එන්නම්. ඔයගලන්ට බලන්න මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරලා අරගත්තට පස්සේ තියෙන ඉතුරු කිරි ටික මේ දිය කිරි ටික. එතකොට මම ගත්ත එකකින් භාගයක් වගේ තමයි මට ගියේ. මොකද අපි අර තෙත ගතිය තාම තිබ්බ නිසා කිරි වැඩිය මට ගියේ නැහැ. ඉතින් ඒකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් දිය කිරි ටිකක් වගේ අවශ්‍යනේ. කෝප්පයක් ගත්තොත් කෝප්ප භාගයක් වගේ තමයි අපිට දිය කිරි අවශ්‍ය වෙන්නේ. මේ වගේ බැටර් එක මේ වගේ ප්‍රමාණයට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේකේ කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න. නැත්තම් පෙරලා ඔයගලන්ට අරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට ඊස්ට් ටිකයි අපි අරගත්ත සීනි ටිකයි එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඊස්ට් කැට වගේ තියනවා නම් ඒකත් දිය වෙන විදිහට අපි මේක මික්ස් කරගන්න ඕනේ. ඉන්ස්ටන්ට් ඊස්ට් ගන්න නැත්නම් අපිට වෙනම ඒක ඊස්ට් ටික පිපෙන්න තියලා ගන්න වෙනවා. ඉන්ස්ටන්ට් ඊස්ට් තමයි මම මේ වෙලාවේ ගත්තේ. දැන් මේක හොඳට වටේන් වහලා හොඳට අපි පැයක් වගේ ප්‍රමාණයක් තියාගන්න ඕනේ. මේ තියෙන්නේ පැයකට පස්සේ. පැයකට පස්සේ තමයි මම මෙතන අරන් දින්නේ. ඔයගලන්ට පේනවා පැයකට පස්සේ මේක හොඳට පිපිලා තියෙනවා. මේ වගේ බුබුලු දාන විදිහට මේක බලන්න හොඳට මේ බුබුලු වගේ තියෙනවා. මේ දැනටත් මේක ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ හොඳට. මම තාම මේකට ලුණු දාලා තිබ්බේ නැහැ. ඔයගලන්ට මතක ඇති. මම දැන් මේ වෙලාවේදී තමයි ඔයගලන්ට ලුණු එකතු කරන්නේ. මම ඊට කලින්
මගේ පැණි ආප්පයකට මං චුට්ටක් අයින් කරගන්නවා බැටර් එකෙන් ටිකක්. මොකද පැණි ආප්පයකට පැණි දානකොට අපිට බැටර් එක දියාරු ගතිය වැඩි වෙන්න පුළුවන් සාමාන්‍ය විදිහට හදන එක. ඒ නිසා මං ඒකෙන් චුට්ටක් අයින් කරගන්නවා එක ආප්පයකට වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ මේ වගේ මේස හැන්දකින් මං මේස හැන්ද දෙකක් දාගන්නවා හොඳ උක්කු පොල් කිරි. මේ පොල් කිරිත් හොඳට දාලා කලවම් කරගන්නවා. මට පොල් කිරිත් උකු පොල් කිරිත් මට ගොඩාක් මේක වෙලාවේ අවශ්‍ය වුණේ නැහැ. හොඳට උකුවට හදාගන්න මේක. එතකොට තමයි ආප්පේ රස ගොඩාක් හොඳට තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු මං අර පැණි ආප්පෙක දාගන්න තිබ්බ බැටර් එකටත් මං චුට්ටක් එකතු කරගන්නවා. ලුණු ඕගලන්ගේ රස අනුව එකතු කරගන්න. දැන් මේ වගේ ප්‍රමාණයට තමයි ආප බැටර් එක තියෙන්න ඕනේ. ගොඩක් දියත් නැති, උකුත් නැති වගේ ප්‍රමාණයක්. මම පැණි ටිකක් එකතු කරගන්නවා අර පැණි ආප මිශ්‍රණයට. ඒත් එක්කම කිරි චුට්ටක් වගේ එකතු කරගත්තා. බලන්න මේ අර මං කලින් හදාගත්ත බැටර් එකේ ඒ ඝනකමටම මේ පැණි ආප් එකත් හදාගන්න. ඒකත් මම පැත්තකින් තියාගන්නවා. දැන් අපිට මං දැන් තාච්චිය පදම් කරන විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. අපි කොච්චර තාච්චිය හොඳට අපි ගැලවෙන එකක් වුණත් මේ විදිහට මුලින්ම හොඳට තෙල් ටිකක් වැඩිපුර තාච්චියට දාලා මේ වගේ බිත්තරයක් ඉස්සලාම් බැද ගන්න. මම ඒක තමයි මං කරන රහස. ඉතින් මේක තමයි මේ විදිහට හොඳට තෙල් ටිකක් වැඩිපුර දාලා මේ වගේ බිත්තරයක් බැද ගන්නවා. මේ බැදගත්ත බිත්තරේ හොඳට තාච්චිය වටේටම යන විදිහට ගෑවෙන විදිහට මේ විදිහට මම හොඳට වටේටම මේ වගේ කලවම් කරලා මම මේ බිත්තරේ අයින් කරගන්නවා. ඔයගලන්ට මේ බිත්තරේම රෙදි කෑල්ලක වගේ ඔතලා තාච්චිය අපිට තෙල් එකතු කරනකොට තාච්චිය හදනකොට ඒක පිහ දාන්න ගන්න පුළුවන්. නමුත් මම මේ වගේ ටිෂු එකක් තමයි ගන්නෙ තෙල් ටික පොඟවලා පිහ දාන්න. මගේ තාච්චිය හොඳට ගැලවෙන එකක් නිසා. ඉතින් මේ වගේ තෙල් ටිකක් අරගෙන දාගෙන මම මේ මුලින්ම හදන්න යන්නේ සාමාන්‍යයෙන් අපේ ප්ලේන් ආප්ප එක. මේ තියෙන ප්ලේන් ආප්ප එක ඔයගලන්ට බලන්න පුළුවන් මේක හොඳට ගැලවෙනවා මගේ. මේ විදිහට හොඳට වටේට කරකවලා ටික වෙලාවක් වහලා තියන්න ඕනේ. අනිවාර්යෙන් පියනකින් වහන්න ඕනේ. ඔයගලන්ට පේනවා මේ වගේ පිපිල බුබුලු වගේ ඇවිල්ලා තියෙන සාමාන්‍ය කඩේ තියෙන ආප්ප විදිහටම. මේ තියෙන වටේ කරවල ඔයගලන්ට මීට වඩා කරවෙලා ඕන නම් මීට වඩා ටිකක් තියාගන්නත් පුළුවන්. මේ බලන්න මේක ආප්ප එක හොඳට ගැලවෙනවා මේක. අර මගේ පළවෙනි මේ ආප්පේ මේක. මේ බලන්න හොඳට ගැලවිලා ආවා. මේ වගේ කරවෙන ප්‍රමාණයට මම අරගන්නවා ආප්පේ. මීට වඩා මැද ඔයගලන්ට බැටර් එක ටිකක් වැඩිපුර ඕනේ නම් වැඩිපුර ටිකක් දාගෙන ගන්නත් පුළුවන්. මම ඉතින් මේ ගන්නට කැමති නිසා මම මේ විදිහට හදාගත්තා. දැන් මේ බිත්තර ආප් එක තමයි මම මේ හදන්නේ. වීඩියෝ එක ටිකක් ස්පීඩ් යවනවා. බලන්න පුළුවන් ඔයගලන්ට. මේ විදිහටම අර විදිහටම දාලා බිත්තරයක් කඩාගෙන දාගන්නවා ඒකට. ඔයගලන්ට බලන්න පුළුවන් බිත්තරයකට මම ගාම්බිරිස් කුඩු ලුණු කුඩු ටිකකුත් දාගෙන මේ විදිහට කලින් එකට වඩා ගින්දර අඩුවෙන් තමයි බිත්තර ආප්පෙට තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ගින්දර ටිකක් වැඩි කරන්න ඕනේ ආප්පේ තිබ්බට පස්සේ මට ඒක කියන්න අමතක වුණා මුලින්ම. දැන් බිත්තර ආප්පෙට නම් ගින්දර චුට්ටක් අඩුවෙන් තමයි තියන්නේ. මේ විදිහට ආප්පේ තාච්චියට තට්ටුවක් දාගත්තාම තාච්චිය නිකම්ම ගැලවෙනවා. මේක ලස්සනට ආවා පේනවා නේද ඔයගලන්ට? මේ තියෙන කිරි ආප්ප හදාගන්න යන්නේ. අපි සාමාන්‍ය ආප බැටර් එකටම සීනි ටිකක් දාගෙන ඒකටම කිරි චුට්ටක් දාගෙන මම වෙනම පොඩි මිශ්‍රණයක් හදාගෙන පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේ ආප්පයක් හදලා මම අර හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් ඒකට එකතු කරලා අර සාමාන්‍ය විදිහටම ආපේ පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට අපි අර ඉතුරු කරගත්ත කිරි මිශ්‍රණය නැවතත් අර ආප්පෙට දාලා මේ විදිහට දෙකට නමා ගන්නවා මම. මොකද එතකොට අපිට අර කිරි ටික හොඳට මේ විදිහට එකතු වෙලා ලස්සනට ආප්පි හැදෙනවා. මේක මාරම රසයි. මීට වඩා කිරි ප්‍රමාණයක් දාලා හදා ගන්නත් පුළුවන්. එතකොට ගොඩක් රසයි. මේ කිරි ආප්ප තමයි මම කැමති මේ ආප්ප හතර වර්ගෙන්. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න අනිවාර්යෙන් මේක. මේ තියෙන පැණි ආප් එක අවසානයේදී දාගත්තේ ඒක හේතුවක් තියෙනවා. පැණි ආප්ප සාමාන්‍යයෙන් ගලවන්න ටිකක් අමාරුයි. තාච්චිය ඇලෙනවා. මොකද පැණි රස වැඩි නිසා, පැණි දාලා තියෙන නිසා. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් තාච්චිය චුට්ටක් විතර මට ටිකක් ගලව ගන්න අමාරුයි. අවසානයේදී හැදුවේ ඒකයි. ඉතින් ඒ වුණාට ගලවන්න ගොඩාක් අමාරු නැහැ. සාමාන්‍යයෙන් අපිට අනිත් ස්ටේන් ආප්පේ ගලවනවට වඩා ටිකක් අමාරුයි. මගේ තාච්චි හොඳ නිසා මේක හදාගන්න පුළුවන්. ඉතින් බලන්න මේ පැණි ආප්පෙත් තියෙනවා හදලා. අනිවාර්යෙන් මේ ආප්ප ටික හදලා බලන්න.
කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.